welcome to SLDRA YouTube channel. අද මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ මම ගත්ත කැමරාව. කියන්නේ Osmo Action 5 Pro එකක් තමයි අරගත්තේ. ඉතින් මේ වීඩියෝ එක දැන් ටික දවසක් වෙනවා අපි දාලා YouTube එකට එක බලලා නැත්නම් ඒක බලන්න අපි කොහෙන්ද ගත්තේ කියලා මේක ඩුබායි වලින්. ඉතින් ටික කාලයක් ගියා අපිට මේක ඕපන් කරන එකවත් කරන්න බැරි වුණා චුට්ටක් බිසි වෙච්ච හින්දා. හැබැයි දැන් මම මේක ඕපන් කරන්න යනවා. ඒ වීඩියෝ එකත් ඔයගලන්ට අරගෙන ආවා. එහෙනම් බලමු මේක මොන වගේද කියලා. ඉතින් මේක තමයි මම ගත්ත කැම එක. ඉතින් අපි මේක අරලා බලමු මොකද ඇතුලේ තියෙන්නේ කියලා එහෙනම්. මම දැන් ඉස්සලාම ඔයගොල්ලන්ට මේ බොක්ස් එක පෙන්නන්නේ. ඉතින් බොක්ස් එකේ මේ වගේ ඇඳලා තිනවා මේක ඇක්ෂන් වලට හරියන විදිහට හදපු කැමරාවක් කියන එක තමයි මේකේ පෙන්නන්නේ. මේ වගේ දේවල්ුත් අපිට වීඩියෝ කරගන්න පුළුවන් Action 5 Pro එකක් ගත්තොතින්. ඒ වගේම තමයි මෙන්න මේ කැමරාවත් එක්ක අපිට හම්බ වෙන්නේ මොනවද කියන එකත් මේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා. තව චුට්ටකින් අපි මේක ඇරලා බලමු මේ දේවල් තියනවද කියලා. ඒ වගේ මෙන්න මේ වගේ කොටසකුත් මේ බොක්ස් එකේ උඩ හරිය ගහලා තියෙනවා මේ කැමරාවේ තියෙන විශේෂත්වයන් මොනවද කියලා. ඇත්තටම මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ මම මේ කැම එක ගන්න කලින් 2025ට මම ගන්න ඕන හොඳම කැම එක මොකක්ද කියන එක ගැන මගේ හිතත් චුට්ටක් දෝලණය වෙවි හිටියා. එතකොට මම ගොඩාක් වීඩියෝස් බැලුවා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකත් මං වගේ කැමරා එකක් ගන්න මොකක්ද කියලා හිත ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඔයත් Action 5 Pro එකක් ගන්නවද කියන එක තීරණය කරගන්න. මම දැන් පොලිතින් එක ගලවලා මෙතන ඕපන් කියලා අලු පාටින් ගහලා තියෙනවා. එතනින්ම ඕපන් කර ගන්නවා බොක්ස් එක. මෙතන මේ වගේ චූටි බොක්ස් එකක් තියෙනවා Osmo Action 5 Pro accessories උයි කියලා. අපි ඉස්සෙල්ලාම accessories box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේක පේන්නේ මෙන්න මේ විදිහට තමයි මේක පැක් කරලා තියෙන්නේ. මම දැන් එකින් එක එළියට අර ගන්නවා. ඉතින් අපි බලමු කෑලි කීයක් මේක ඇතුලේ තියෙනවද කියලා. මෙන්න මේ වගේ જાති ටිකක් තමයි තියෙන්නේ. කේබල් එකක්, ඇඩැප්ටර් මවුන්ට් එකක්, ඒ වගේම මේ වගේ බැටරි කේස් එකක්, නෝට්බුක්ස් මෙන්න මේ වගේ ගොඩක් જાති තියෙනවා. අපි මේව අරලා බලමු දැන්. ඒ වගේම DJI app එක download කරගන්න මෙන්න මේ වගේ කාඩ් එකකුත් අපිට එවනවා. බොක්ස් එක ඇරියට පස්සේ මෙන්න මේ වගේ තව බොක්ස් දෙකක් එනවා මෙන්න මේ වගේ චූටි බොක්ස්. එතකොට මේ එක බොක්ස් එකක් accessories කියලා ගහලා තියෙනවා. අනිත් බොක්ස් එකේ තමයි මේ Osmo Action 5 Pro කියලා ගහලා තියෙන්නේ. ඉතින් මේකේ තමයි කැමරාව තියෙන්නේ. ඉතින් මම ඉස්සලාම ඔයගලන්ට accessories ටික පෙන්නලා ඉන්නම්. ඒ වගේම මේක ඇතුලේ තව තියෙනවා මෙන්න මේ වගේ එකක්. මේක තමයි extension rod එක. ඉතින් අපි මේ ඔක්කොම එකින් එක අරලා බලමු. මේ වගේ තුනක් තියෙනවා. ඔයාලට පේනවද? බැටරි තුනක් ඇතුලේ තියෙනවා. දැන් පොඩ ඇරලා බලමු. ඇරියාම ඔන්න ඔය වගේ තමයි එන්නේ. මේ පේනවද? බැටරි තුන. අපිට මේ එක බැටරි එකක් පැය 4ක් වගේ කාලයක් එක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් ඇත්තටම වීඩියෝ කරන කෙනෙක්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. චාර්ජ් කරගන්න පුළුවන් අපිට. ඉතින් චාර්ජ් කරන්න තියෙන මෙන්න මෙතනින්. ඉතින් මේකට අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ කේබල් එකක්. ඉතින් ඒක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් චාර්ජ් කරගන්න. තව කැලලක් තියෙනවා මෙන්න මේ වගේ. එකක් තිබුණේ මෙන්න මේ accessories කියන box එකේ ඇතුළෙමයි. ඉතින් මේ කැල්ල ඇවිල්ලා adapter mount එක. adapter mount එක අපි ඒකත් open කරලා බලමු. ඉතින් මේ box එකේ මෙන්න මේ වගේ කෑලි දෙකක් එනවා. ඉතින් එකක් අපිට extension rod එකට දාන්න පුළුවන්. අනිත් එක අපිට මේක කොහෙද stand කරද්දී කැමරා එක stand කරද්දී use කරන්න පුළුවන්. ඒකත් හරිම හුරුබුහුටි මෙන්න මේ වගේ එකක්. ඉතින් මේකත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉස්සරහට කොහොමද මේක use කරන්න කියලා. ඊළඟට අපි මෙන්න මේකත් ඕපන් කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ safety guidelines ටික. අනිත් පොතේ තියෙන්නේ quick start guide එකක්. මේක කැම එක කොහොමද start කරන්න කියන එක ගැන තමයි step by step තියෙන්නේ. ඊළඟට මෙන්න මේ වගේ එකකුත් එනවා stickers මේකේ තියෙන්නේ. මෙන්න මේ වගේ stickers ටිකකුත් එනවා. මේකේ තියෙනවා මෙන්න මේ වගේ stickers වගේක්. මේ වගේ stickers වගේක් එනවා. මේ තියෙන extension rod එක. ඉතින් මේක 1.5 meters extension rod එකක්. මෙන්න මේ විදිහට ඕපන් කරන්න පුළුවන්.
මේක ඉතින් මීටර් එකමාරක් දිගයි. මෙන්න මේක. ඒකත් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මගේ අතේ තියෙන්නේ Osmo Action 5 Pro කැමරා එක තියෙන බොක්ස් එක. ඉතින් අපි මේ බොක්ස් එක ඇරලා බලමු දැන්. මේ පොඩි බොක්ස් එක ඕපන් කරාම පේන්නේ මෙන්න මේ විදිහට. මේකෙත් පොඩි පැකේජින් දෙකක් තියෙනවා. එකක තියෙන කැමරාව අනිත් එකේ තියෙන ෆ්‍රේම් එක. අපි මේවත් කොහොමද පාවිච්චි කරන්න කියලා බලමු. මේ තමයි අපේ cute cam එක. ඒක නිකන් මගේ අතේ size එකේ තියෙන්නේ. හරි ඉස්සෙල්ලා මම ඔයගලන්ට මේ cam එක ඕපන් කරලා පෙන්නන්නම්. ඒක මාර cute අතරම හරිම පොඩි හරිම සැහැල්ලුයි. ඉතින් මේවා ඇත්තටම ගොඩාක් හොඳ සේෆ්ටි එකට එන්නේ. මේක ගලවන්නත් අමාරුයි ඇත්තටම. හොඳටම මේ ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. හරි දැන් මම මේ බෑග් එකකින් මේක එළියට ගන්නවා. මේ තියෙන රෙකෝඩින් බටන් එක, මේ පැත්තේ තියෙන ලෙන්ස් එක, ඒ වගේම ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා. මෙතන ඇඩැප්ටර් මවුන්ට් එක තියන්න පුළුවන් මෙන්න මෙතනින් අපිට කැම් එක ස්ටෑන්ඩ් කරන්න ඕනේ නම්. මෙතනින් තමයි බැටරි එකයි මයික්‍රෝ SD කාඩ් එකයි ඇතුළත් කරන්නේ. මෙතන තියෙන්නේ ක්වික් ස්විච් බටන් එකයි USB-C පෝට් එකයි. මේ කැමරාව ඇත්තටම මම නම් ගොඩක් ආසයි. ඒ හේතුව තමයි අපිට ඕනම තැනකට ගොඩක් පහසුවෙන් අරන් යන්න පුළුවන්. ඔයගොල්ලන්ට වීඩියෝස් බලන්න පුළුවන් මේ කැමරාවෙලොත් අපි අරගෙන එන. ගොඩක් හුරුබුටි කැම් එක. මේක ඉතින් ගොඩක් හොඳයි රාට වීඩියෝස් කරද්දි ගොඩක් ක්ලියර්. ඊළඟට මම දැන් මේ ඕපන් කරන්නේ ප්‍රොටෙක්ටිව් ෆ්‍රේම් එක. ඉතින් මේකත් එනවා මේක ඇතුලේ අපිට කැම් එක දාලා ඒක ඇත්තටම කැමරාවට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් ලබා දෙනවා. ඒක ඇතුලේ මෙන්න මේ වගේ චුටි කෑලි වගේකුත් තියෙනවා. අපි ඒවත් මොනවද කියලා බලමු. මේ ෆ්‍රේම් එක පේන්නේ මෙන්න මේ විදිහටයි. මේකෙත් අර කැමරාවේ තියෙනවා වගේ බටන්ස් වලට හරියන විදිහට තමයි මේ වටේ හදලා තියෙන්නේ. අපි ඒකත් කැමරාව දාලා සෙට් කරලා බලමු. මේ විදිහට ඔයගොල්ලෝ චුට්ටක් මේක හරවලා බැලුවාම තේරෙනවා කොයි පැත්තටද මේ කැමරා එක මේ ෆ්‍රේම් එක ඇතුළට දාගන්න තියෙන්නේ කියලා. ඒක සමාන විදිහට මේ වගේ බටන්ස් එහෙම ඇඳලා තියෙනවා. ඉතින් ඒකත් කරගෙන අපි ඊට පස්සේ අපි බලමු තව මොනවද අපිට මේ කැමරාව ගැන පෙන්වන්න තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට. ඊළඟට මම දැන් මේ ඕපන් කරන්නේ ලොකින් ස්ක්‍රූස් තියෙන මෙන්න මේ පැකේජින් එක. ඉතින් මේවායින් දෙකක් එනවා මේ කැමරාවට. ඒක අපි කොහොමද දාන්න කියන එක මම ඉස්සරහට ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේකත් එක්කෙන curved adhesive base එක. ඉතින් මේකත් අපිට පාවිච්චි කරන්න තියෙන අර කැම් එක ස්ටෑන්ඩ් කරන්න. ඉතින් ඇඩැප්ටර් මවුන්ට් එක එහෙම ගහලා අපිට මේකේ අර ස්ක්‍රූ එක සෙට් කරලා ඒක කරන හැටිත් මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මේක තියෙන්නේ මෙන්න මේ විදිහට. මේක අපිට මේසේ හරි කොහේ හරි ඔන්න වගේ තියාගන්න පුළුවන්. ඒකට උඩින් අපිට කැම් එක තියාගන්න තමයි තියෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට මේ පැකේජින් එකේ ආපු හැම දෙයක්ම එළියට අරගෙන පෙන්නලයි තියෙන්නේ. මේ වගේ චුටි ගැජට්ස් ටිකක් තමයි මේ කැම් එකත් එක්ක ආවේ. අපි දැන් මේවා යූස් කරන හැටි බලමු. මේ තියෙන කැමරා එක ක්වික් ස්ටාර්ට් ගයිඩ් එකක් තමයි මේකේ පෙන්නලා තියෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් මේ විදිහට මම දැන් මේක කරන්නයි යන්නේ. ඉස්සෙල්ලාම අර කාඩ් එකේ තිබිච්ච QR කෝඩ් එක ස්කෑන් කරලා අපිට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ෆෝන් එකට. ඒක කරලා ඉවර වෙලා මම බැටරියක් මේකෙන් අරගෙන කැමරාවට දාගන්න තමයි හදන්නේ. මෙන්න මෙතනට තමයි බැටරි එක දාගන්නේ. මෙතන තමයි තියෙන්නේ මයික්‍රෝ SD කාඩ් ස්ලොට් එකයි බැටරි කම්පාර්ට්මන්ට් එකයි. මේකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක 64GB තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට එක්ස්ටෙන්ඩඩ් ස්ටෝරේජ් එකක් ඕන නම් මයික්‍රෝ SD කාඩ් එකක් යූස් කරන්න පුළුවන්. මෙන්න මේ රෙඩ් මාක් එක පේන්නේ නැති වෙන විදිහට වහගත්තාම ඒක හරියටම මේ බැටරි කවර් එක ක්ලෝස් කරගත්තා වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ පේන විදිහට මේක චුට්ටක් ඕපන් කරලා අපිට මෙන්න මේ කැමරා එක මේකේ ෆ්‍රේම් එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක පේන්නේ මෙන්න මේ විදිහටයි. ඊළඟට අපි මේක පවර් ඔන් කරගමු. මේකට කරන්න තියෙන්නේ මේ සයිඩ් එකේ තියෙනවා ක්වික් ස්විච් බටන් එක. මේක ප්‍රෙස් ඇන්ඩ් හෝල්ඩ් කරගන්න හිටියාම මේක නිකම්ම ඔන් වෙනවා. මම අර කිව්වේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තාම ඒකේ ලෙසන්ස් ඕන තරම් තියෙනවා. වීඩියෝස් ගන්න හැටි, ෆොටෝස් ගන්න හැටි මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට හරිම සරල විදියට කියලා දෙනවා එන්නේ ඇප් එකෙන්. මම ඔයගොල්ලන්ට තව ටිකක් මේ කැමරාවේ තියෙන විශේෂත්වයන් සහ මේකේ තියෙන ප්‍රයෝජන ටිකක් කියන්නම්. මේ බොක්ස් එකේම ගහලා තියෙනවා මේක. මේකේ තියෙනවා 1/13 සෙන්සර් එකක් තියෙනවා.
Action 5 Pro එකේ අපිට වීඩියෝස් අරගන්න පුළුවන් 4K 120 fps වලින්. ඒ වගේම burst mode එකෙන් 40MP photos අරගන්නත් පුළුවන්. 960 frames per second ස්පීඩ් slow motion videos අරගන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ වගේ action videos අරගන්නකොට automatically මෙන්න මේ cam එක subject එක හඳුනගෙන frame එකේ center එකේ තියාගන්නවා. තවත් වැදගත් දෙයක් තමයි අපිට මේ cam එක අරන් යන්න පුළුවන් මීටර් 20ක් දක්වා වතුරේ. මම දැන් මේගොල්ලන්ට පෙන්නන්නේ කොහොමද මේ curved adhesive base එක use කරන්න කියලා. මේක ගිහිල්ලා සවි වෙන තැනක් තියෙනවා කැමරාවේ. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ දෙක වගේම සිදුරු දෙකක් තියෙනවා මෙතනත්. ඉතින් එතනට ලං කරාම කාන්දමක් මේක. ඒ විදිහට මේක කෙලින්ම ඇදලා ගිහිල්ලා මේ අදාළ තැන එක ෆිට වෙනවා. ඊට පස්සේ ඉතින් මේක පේන්නේ මෙන්න මේ විදිහට ඔකෝ විදිහට තියලා ඔයගලන්ට අවශ්‍ය දේ වීඩියෝ කරගන්න පුළුවන්. ඉතින් මේක horizontal විදිහට තමයි මේක තියලා තියෙන්නේ. vertical විදිහටත් මේක තියාගන්න පුළුවන්. මේ විදිහටම ඊට පස්සේ අපිට පුළුවන් අර screws දෙකක් එනවනේ මේකට. එක screw එකක් අරගෙන මෙතෙන්ට දාලා මේ විදිහට මේක තව ටිකක් ශක්තිමත් කරගන්න පුළුවන්. එතකොට මේක වැටෙන්නෙම නැහැ. හරි පරිස්සමට කොහරි තියලා අපිට වීඩියෝස් අරගන්න පුළුවන්. ඒ විදිහටම අපිට මේක ගලවන්න ඕන නැහමත් මේ සයිඩ් දෙපැත්තෙන් මේක මෙහෙම තද කරාම මම ওই පෙනෙන කැලි දෙක තද කරාම නිකම මේක ගැලවිලා අතට එනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේක ගලවන්න පුළුවන්. මෙතන එහෙම කැලි දෙකක් තියෙනවා. මේ කැලි දෙක. එතකොට මෙතනක් තියෙනවා මේ වගේ කැලි දෙක. මේ කැලි දෙකට ගිහින් මේක ඔන්න ඔහොම සෙට් වෙනවා. ඒක කාන්දමකින්ද ඉක්මනට යනවා ඇද්දිලා. තද වුණොත් අර වගේ මේ කෑල්ලකින් මෙහෙම තද කරා ඊට ගත්තා. මේ විදිහට අපිට ඕන නම් මේක සිරස් අතර තියන්නත් පුළුවන්. ඒ කියන්නේ YouTube එකට ගන්නවා නම් එහෙමයි, TikTok එකට, Facebook එකට ඒවට අවශ්‍ය කරනවා නම් ඒ විදිහට අපිට අවශ්‍ය විදිහට ඒක හරවලා වීඩියෝස් ටික අරගන්න පුළුවන්. මේ අතට ඕන නම් in case කාට හරි ඕන නොත් කියලා මම මේකත් ඔයගලන්ට ඉක්මනටම පෙන්නන්නම්. extension rod එකට මේක සවි කරගන්න මෙන්න මේ විදිහටයි. අපිට එන screw දෙකෙන් අනිත් screw එක මෙන්න මෙතනට මේ විදිහට සවි කරලා කැමරාව අර කලින් පෙන්නපු විදිහටම මේ විදිහට සවි කරගන්නයි තියෙන්නේ. අපි මෙන්න මේ විදිහට rod එක use කරනවා නම් මේකත් හරිම පහසුයි. ඉතින් අපිට vertical හරි horizontal විදිහට හරි මේකත් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නෝග තමයි මේ කැමරාවේ තත්ත්වය. එහෙනම් අපි ඉස්සරහට ගොඩක් වීඩියෝස් අරගෙන මෙන්න මේ කැමරාවෙන් කරලා ඔයගලන්ට. ඉතින් ඔයගොල්ලෝ කියන්න හොඳයිද කියලා මේ කැමරාවෙන් අපි ගන්න වීඩියෝස් හොඳයිද කියලා ඔයගොල්ලෝ අපිට කමෙන්ට් කරලා කියන්න. දැන් මම වෙන ලෙන්ස් එකේ cover එක open කරනවා. ඉතින් දැන් මට පුළුවන් මේ cam එක use කරන්න ගන්න. ඔයගොල්ලන්ටත් මේක හොඳයි කියලා හිතනවා නම් අරගන්න පුළුවන්. price එකත් එක්ක ඔක්කොම විස්තරය මම කලින් වීඩියෝ එකේ දාලායි තියෙන්නේ. හරි 25ට මම ගත්ත කැමරා එක මේක. ඉතින් ඇත්තටම මම නම් මේක ගැන හොඳටම satisfied. මම හිතනවා මේකෙන් මට හොඳට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලොන්ට plan කරගෙන ඉන්නවා නම් 25ට මොකක් හරි කැමරාවක් ගන්න මොකද්ද ගන්න කියන එක ගැන අයිඩියා එකක් නැත්තම් ඒ වගේ කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. මොකද මටත් ඒ ප්‍රශ්නේ තිබුණා. මොකද්ද ගන්න කැමරාවක් එක හිත ඉඳලා පස්සේ මම මේ කැමරාව එකම තෝරගත්තා. ඉතින් මෙන්න මේ විදිහ තමයි කැමරා එක සහ අන්බොක්සින් එක මේ ඔක්කොගම දේවල් ඔයගොල්ලන්ට මම පෙන්නුවේ. ලොකු අයිඩියා එකක් අරගෙන ඔයගොල්ලෝගේ කැමරා එක ගන්නවද නැද්ද කියන එක තීරණය කරගන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනටම තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඩුබායි වල කරන මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අපේ subscribe කරගෙන යන්න, like කරන්න, share කරන්න, ඒ වගේම comment එකකුත් දාගෙන යන්න. මොකක් හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් ඒ වගේම තමයි අපි TikTok ඉන්නවා, Instagram ඉන්නවා, ඒ වගේම Facebook ඉන්නවා. ඉතින් අපි ඒවයිනුත් ඔයගොල්ලෝ description එකට ගියාම ඒවා links තියෙනවා. අපිව follow කරගෙන යන්න. එහෙනම් අපිව subscribe කරලා ඔයගොල්ලෝ අපේ channel එකට එකතු වෙන්න. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.